Hello, Nisho. හලෝ රයන් අද අපි යමු නේද ඩවුන් සවුත් පැත්තේ. ඒ කියන්නේ ගාල්ලි මහනගර සභාවට. එහි කට්ටියත් ලොකු අඩව්වක් අල්ලලුනේ. අර ජලසම්පිනෝන නේද කූඩුවේ කූරු ගණන් කරන්නේ. අනේ එයාට වෙච්ච වැඩක්. ඒකනේ අපේ ගුරුතුමා හරියට අපිට වැඩේ ඉගෙනුවේ නෑනේ. ඒ කිව්වේ හිටපු මිරිස් කුඩු හා වතුර ඇමති. එයා ගුරු මුෂ්ටිය තියාගෙනනේ උගන්වලා තියෙන්නේ. එයා හරි හොඳ නෑ අයියෝ. මේවා හරිම නරක වැඩ. දැන් ඉතින් අපිට කූරු ගණන් කර කර තමයි ඉන්න වෙලා තියෙන්නේ. අන්න ඉන්නවා හිටපු මිරිස් කූඩු හා වතුර බෝතල් ඇමති. මොකද ඇමතිතුමෝ ගෝලයන්ට බාගෙට ඉගෙනුවේ. මං උන්ට කිව්වේ නෑනේ දියවන්නාවේ ඇතුලේ කරන ඒවා සභාවල් ඇතුලේ කරන්න කියලා. අපි ඒවා දියවන්නාවේ කලේ മന്ത്രി වරප්‍රසාද වලට හැංගිලා. දියවන්නයි ඉස්කෝලේ කරන ජල ಕ್ರೀಡා වෙන වෙන තැන්වල කරන්න බරි බව මේගොල්ලෝ තේරුම් ගන්න එපාය. දැන් ඉතින් යනගත්තනම් කරගන්න එකයි ඇත්තේ. ඒකනේ අපි මුන්ට බයියෝ කියන්නේ. කට කහනවට නෙමෙයිනේ. දැන් ඉස්සර කාලේ කරපු කෙලි කරන්න බෑනේ මුන්ට. ඒ ටිකවත් තේරෙන්නේ නෑනේ. කොහොම හරි යාලා ඇනගත්තා. දැන් ඉතින් ඔබතුමාට සතුටු ඇති නේද? අනේ මන්දරයන් මේ අපබ්‍රංශ අපිට නම් තේරෙන්නේ නැහැ. ඕකට කියන්නේ නිෂේල් බලේ ලැබුණම මුලේ නෑ. මුලේ ලැබුණම බලේ නෑ කියලා. බලේ ලැබුණම එයාලා මොන්ටිසූරියේ වැඩ කරන්න යනවා. ඒක තමයි දැන් සභාවල ඉන්න කට්ටිය සෑරම පොලිම් ගස්සලා දෙන්න අතින් අල්ලගන්න කියලා මොන්ටිසූරි යවුවෝ නම් වැඩේ ගොඩ. එහෙනම් ඉතින් අදත් හැමෝටම බයි කිව්වා. බයි බයි.